හෙලෝ කොහොමද ඔයාලට මම හිතුවා ඔයගොල්ලෝ ඔක්කොමලා හොඳින් ඇති කියලා. මම අද ආවේ මගේ එක්ස්පීරියන්ස් එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. කතාවට මම ඉන්නම්කෝ මුලින්ම. ඔයගොල්ලෝ දන්නවා මීට අවුරුද්දකට කලින් මම මගේ කොණ්ඩේ කොහොමද තිබ්බේ කියලා. මෙන්න බලන්නකෝ. ඔන්න ඔය විදිහට තමයි මගේ කොණ්ඩේ තිබ්බේ. මේ කොණ්ඩේ ඔයගොල්ලෝ විශ්වාස කරන්න 15ක් 13 වතාවක් 15 වතාවක් වගේ ස්ට්‍රේට් කරපු කොණ්ඩයක්. ඔයගොල්ලෝ බලනවා ඇති මම මෙච්චර හොඳට කොණ්ඩේ තියාගෙන ඉන්නේ කොහොමද කියලා මෙච්චර දේවල් කරා. මම ආසාස දේවල් කරපු කෙනෙක්. ඉතින් ඒ ආසාස දේවල් කරලා මම ට්‍රීට්මන්ට් ටික හරියට කරා. ට්‍රීට්මන්ට් එක මොකක්ද කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. මොකද ඒකත් මම ඔයගොල්ලන්ට කියනවා. මම ඉතින් කොණ්ඩේට කලර් කරා, ස්ට්‍රේට් කරා, කෙරටින් කරා, රීබෝනින් කරා කරන්න තියෙන හැම දෙයක්ම මම කොණ්ඩේට කරලා තියෙනවා. ඉතින් මම ඒව කොච්චර කරත් මේ සත්කාර ටික දෙන්න ඕන ට්‍රීට්මන්ට් ටික ගන්න ඕන දේවල් ඒ ඔක්කොම ගෙවුවා. ඒක තමයි මේ අදටත් මේ කොණ්ඩේ මේ විදිහට හොඳ වොලියුම් එකක් එක්ක කොණ්ඩේ හොඳට තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මීට අවුරුද්දකට කලින් මම කොණ්ඩේ හදන්න වෙනද යන සැලොන් එකට නෙවෙයි ගියේ. වෙන සැලොන් එකකට ගියේ. ඒකත් මං ආස විදිහට කොණ්ඩේ වෙන විදිහකට කරන්න වෙන කලර් එකක් දාලා වෙන කලර් එකක් දාන්න තමයි මම ගියේ. ඊපස්සේ ඒගොල්ලෝ මට රෙකමන්ඩ් කරා කෙරටින් එකකුත් කරලා කලර් එකක් කරන්න. ඒ හින්දා මේ එතකොට කොණ්ඩේ තවත් හොඳට තියෙයි කියලා. ඉතින් මං ඒගොල්ලොන්ගේ කීම අහලා මං ඉතින් ඒ දේ කරාට පස්සේ මේ පැල් 50ක් හරි 55ක් හරි ගියා. කොහොමරි ඒක වැඩේ උනේ නැහැ. ඒගොල්ලෝ කියපු කලර් මං කියපු කලර් එක ආවෙත් නැහැ. මම කොණ්ඩේ සෑහෙන්න ඩැමේජ් වුණා. කොණ්ඩේ මේව අහුරු යන්න ගත්තා. මේ ඒගොල්ලන්ට මම හිතන්නේ වැරදුනා. කිමිකල් මොකක් හරි වැරදුනා. කරපු ට්‍රීට්මන්ට් එකත් වැරදුනා. ඊට පස්සේ ලොකු නඩුවක්පත් වෙලා තමයි මේ ප්‍රශ්නේ ඉවර වුණේ. බාහිරින් මේ ප්‍රශ්නේ ඉවර වුණාට ඉතින් කවදම හරි කර්මය කියන දේ තියෙනවනේ. ඒක ඒ කර්මය කියන දේ ඉතින් කවදා හරි ඉතින් මේ දේවල් ඒ විදිහට වෙයි. මම ඉතින් මේ ප්‍රශ්නේ හැමම අතහැරලා දැම්මා. මොකද ඒ වගේ මිනිස්සුත් එක්ක කතා කරලා තේරුමක් නැති හින්දා. ඊට පස්සේ මම කොණ්ඩේ ඉන ගාවට පොඩ්ඩක් උඩින් තමයි තිබ්බේ. ඊට පස්සේ දැන් මම කොණ්ඩේ මම ડોක්ටර් කෙනෙක්ට පෙන්නලා ස්කැල්ප් එක මම පෙන්නලා මම බෙහෙත් ගත්තා. ඊට පස්සේ එයා කිව්වා මම කොණ්ඩේ හොඳට වොලියුම් එකක් තියෙන හින්දා ටික් එකට තියෙන හින්දා මගේ බ්‍රේන් එක බේරුණා කියලා. නැත්තම් සාමාන්‍ය කෙනෙක්ගේ කොණ්ඩේකට ඔය දේ කරා නම් කෙලින්ම බ්‍රේන් එකට තමයි බලපාන්නේ කියලා මට ඒ ડોක්ටර් කිව්වා. ඒ වෙලේ ඉතින් මේ මොකද්ද තියෙන හාස්කමකින් මම බේරුණා නේද කියලා මට හිතුණා. ඊට පස්සේ මට කිව්වා මට ડોක්ටර් රෙකමන්ඩ් කරා මේ කොණ්ඩේ කපන්න. මම කොණ්ඩේ ඊට පස්සේ මේ හිත හදාගෙන සෑහෙන්න අඬලා හිත හදාගෙන ඔයගොල්ලෝ දන්නවා කෑල්ලාමේගේ කොණ්ඩයක් කපද්දි කියන්නේ ආසාවෙන් නෙමෙයි. අනුන් කරපු වැරද්දකට මම තමන්ගේ කොණ්ඩේ කපද්දි කොහොමද දැනන්නේ ෆීලිං එක කියලා ඔයගොල්ලෝ දන්නවනේ කියන්න ඕනේ නෑනේ. අපි හැමෝම ආසෙන් ලස්සන වෙන්න එක දේවල් කරන්න මූණට කොණ්ඩේට හැමදේම අපි නේල්ස් බව අපි හදනවා ලස්සන වෙන්න අපි ඕන දෙයක් අපි කරනවා. ඒ ඉතින් ජීවත් වෙලා ඉන්න කාලේ විතරයිනේ. ඉතින් ඊට පස්සේ මට කොණ්ඩේ කපන්න කියලා රෙකමන්ඩ් කරා. ඒකත් මෙන්න මේ හරියටම මම කැපුවා. ඔන්න බලන්න වීඩියෝ එක මම කැපුවේ සැලොන් නෙක්ස්ට් එකේ. आसमां
මගේ හිත හදලා කොණ්ඩෙට කරන්න ට්‍රීට්මන්ට් එක මට කියලා මේ මාව ඉතින් එව්වේ. ඉතින් ඒ අයියා කොණ්ඩේ මේ කැපුවට පස්සේ හොඳට වැවෙන්න ගත්තා. ඒ හින්දා මේ මම ඒ අයියට අතලත් මම තැන්ක් යූ කියනවා. මගේ කොණ්ඩේ පැයක් විතර කොණ්ඩේ කැපුවා. එයා කිව්වේ නංගි ඔය කොණ්ඩේ හොඳ නිසා ඔයා බේරුණා. නැත්තම් ඉතින් මේ ඔය කරපු ට්‍රීට්මන්ට් ඔය වැරදිච්ච ට්‍රීට්මන්ට් එක වෙන කෙනෙක්ට නම් අහන්නේ මේ මොකක් හරි ලොකු විනාශයක් වෙලා තමයි නවතින්නේ කියලා. පස්සේ මං අඬ කොණ්ඩේ කැපුවා කොහොම හරි. ඊට පස්සේ මම කොණ්ඩේ දැන් වවා ගන්න එපේ. කොහොම හරි දැන් වවා ගන්න ඕනේ. ඊට අමතරව මම කොණ්ඩේ ඔය වෙච්ච ඩැමේජ් එකත් එක්ක කොණ්ඩේට දාපු කිමිකල් එක මගේ මූණට බහැලා තිබ්බා. මගේ මූණ සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙලා තිබ්බ. මේ දෙපැත්ත සම්පූර්ණයෙන්ම කළු වෙලා මෙහි කළු වෙලා දැන් මේ එකපාරටම යන්නේ නැහැ නේ ඔය දේවල්. මේ දැන් කොහොමද දැන් ගොඩාම නෙමෙයි දැන් සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙන්නේ. පරණ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ හැම දෙයකටම මම ඉතින් එක දේවල් ගෑවා. මේක හොඳයි කියන ඒවා හැමදේම ගෑවා. ඒකක්වත් ඉතින් සාමාන්‍ය දුරට හරි ගියා. ඊට පස්සේ ආයේ නවත්තපුවම ආයේ එක එන්න ගත්තා. මේ සමහර කෙල්ලට හරි ගියා නැත්තේ නෑ. හැබැයි එතනින් එහාට හරියන්නේ නෑ. මේ හරියන සීමාවක් තිබ්බා. එතනින් එහාට හරි ගියේ නෑ. ඊට පස්සේ මමම සොලියුෂන් එකක් හොයාගත්තා. මමම හදාගත්ත ඔයිල් එකක්. ඉන්ග්‍රීඩියන්ට් සර්ච් කරලා මම හොයාගත්ත ඔයිල් එකක්. ඒ ඔයිල් එක මම හදලා අවුරුද්දකට කිට්ටු වෙන්න මාස 6ක් අවුරුද්දක් මතක නෑ. මම ගෑවා. ඒ ගෑවට පස්සේ මම කොණ්ඩේ බලන් ඉද්දි වැවෙන්න ගත්තා. බලන් ඉද්දි කොණ්ඩේ විතරක් නෙමෙයි අලුතෙනුත් කොණ්ඩේ වැවෙනවා. කොණ්ඩේ ගණට වැවෙනවා. මේ හැමදේම වෙන්න ගත්ත මේ ඔයිල් එකට. ඊට පස්සේ ඔයිල් එක විතරක් බෑනේ දැන් මම කොණ්ඩේ සම්පූර්ණ දැන් උන වැවෙන්න පටන් අරන් තියෙනවා. මම කොණ්ඩේ මෙතනටම කපලා තිබ්බා. මම ආයෙ කැපුවානේ කොණ්ඩේ. අර ඩැමේජ් hair ටික මම ඔක්කොම අයින් කරලා දැම්ම. මේ මගේ natural hair එක. කිසිම කලර් එකක් දාන්න නැහැ. ස්ට්‍රේට් විතරයි කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ මම හරි දෙවෙනි පාටත් මම කොණ්ඩේ කැපුවට පස්සේ දෙසැම්බර් 5 හරි 8 හරි මම කොණ්ඩේ හැදුවේ. ඒත් මෙතනටම කැපුවා කොණ්ඩේ. මෙන්න දැන් වෙවිලා තියෙන ගාන මෙච්චරක් විතර වෙවිලා අඟල් 3ක් විතර වෙවිලා තෙල් එකට පින් සිද්ධ වෙන්න තමයි. ඊට පස්සේ මම ඊට කලින් ඒ අර තෙල් එක ගානවත් එක්කම මම මූණට ට්‍රීට්මන්ට් එකක් හොයාගත්තා. මූණට හොයාගත්ත ට්‍රීට්මන්ට් එක පොඩි සීරම් එකක්. ඒ සීරම් එක මම දිගටම ගෑවා. ඒකටත් 100% ප්‍රතිඵල තිබ්බා. මේ ඔක්කොම මම හොයාගත්ත දේවල් සහ මම එක්ස්පීරියන්ස් කරපුවා. කිසිම අහිතකර අමුද්‍රව්‍යයක් නැතුව මම මේ සීරම් එක හැදුවා. ඊට පස්සේ දැන් මට ආසාවක් ආවා මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න. අපිව බාගෙට දන්න මිනිස්සු තමයි හැමතිස්සෙම අපිත් එක්ක ඇරියස් හදාගන්නේ. අපිව හොඳටම දන්න කවුරුවත් හෝ අපිව දන්නේම නැති මිනිස්සු කවදාකවත් අපිට ගහන්නේ නැහැ. බාගෙට සෙට්ලා ඉන්න බාගේ අයව තමයි ගහන්නේ. ඔය ගල් ගහන සීමාව ළමයි එක සීමාවක් දක්වා විතරයි වදින්නේ. ඔය සීමාව තරණය කරන එක තමයි අමාරුමත්. හේතුව ගල් ගහන එකම තමයි. පුළුවන් තරම් බාධක දීලා බලනවා වට්ටන්න. ඒක තමයි හේතුවත්. මෙහෙම පිහියෙන් අයින වගේ කියන වචනය පවා අපේ ගමනට බාධාවක් නෙමෙයි. අපිව ගොඩ හිතනවනේ. අන්න ඒක තමයි නොකරන්න ඕන. දියුණුවට අත්‍යවශ්‍ය වෙන්නේ දියුණුව පතන මිනිස්සු විතරයි. ඒක නොපතන මිනිස්සු දියුණුවට අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා ගල් ගහන අයට ගල් ගහන්න දෙන්න. කාගෙන මේ දුර තරණය කරන්න. ඔයාලගේ ජීවිතේ එක සීමාවකට එහායින් උඩට ගියාට පස්සේ ඔය ගහන ගල් ආයෙ වදින්නේ නැහැ. බාගේ මිනිස්සුන්ට ඔයාලා වටන්න බෑ. ගහන ගල් ආයෙම වැටෙන්නේ යාළ ගොල්ලටම තමයි. ඔයාලා ඊට උඩට ඇවිත්. ඒ නිසා කාගෙන උඩටම යන්න. මැද රැඳෙන්න එපා. ඊට පස්සේ මම කෝස් එකක් කරලා මගේම ප්‍රොඩක්ට් එකක් මම එළියට දැම්මා. ඒක තමයි අද ඔයගොල්ලන්ට පේන්න තියන්නේ කෝෂිලී කියලා. ඒකේ තියෙනවා මගේ සීරම් එක, එතකොට මගේ ක්‍රීම් එක, ඩේ ක්‍රීම් එක, නයිට් ක්‍රීම් එක, බොඩි ලෝෂන්, ෆේස් වොෂ්, සෝප්, ලිප් බාම්,
මේ හැමදේම මගේ අතින්ම හදන දේවල්. ඒවා බය නැතුව ඔයගලන්ට ගන්න පුළුවන් මගෙන්. ඉතින් අද මගේ කොණ්ඩේ මේ විදිහට තියෙන්නේ ඒ ඔයිල් එක නිසා. කෝෂිලී බ්‍රෑන්ඩ් එකේ එන hair oil එක නිසා මගේ මුණ මෙච්චර ලස්සනට තියෙන්නේ. තිබ්බටත් වඩා හොඳට මම හදාගෙන තියෙන්නේ මගේම සීරම් එකයි ක්‍රීම් එකයි නිසා. මේ දේවල් ඕගලන්ටත් ගන්න පුළුවන් මගෙන්. මේ පල්ලෙහා තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාන්න මොනවද ඕනේ කියලා. මං ගාව තියෙන හැමදේම මගේ page එකේ තියෙනවා. ඔයගලන්ට බලන්න පුළුවන්. සීරම්, hair oil, cream මේ හැමදේම soap එක. එතකොට lip balm එක හැමදේම ගන්න පුළුවන්. මම ඔයගලන්ට ආදරෙන් කියනවා මගේ brand එක use කරලා බලන්න. ඔයගලන්ටත් වෙනස තේරෙයි. එහෙනම් bye.